තෙරුවන් සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් පිරෙන මේ පින්බර පොහෝ දිනේ ඔබට මහසෙන් නරණ වෙදමෙදුරේ අපි පින්බර පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ වෙසක් මංගල්‍ය මේ කාලය තුලදී අපි දැක්ක දෙයක් තමයි ගොඩක් වෙලාවට දැන් අතීතේ නම් අපි මේ වෙසක් මංගල්‍යයකට මේ මාසික කාලෙක ඉඳන්ම ලෑස්ති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ අලුත් අවුරුද්ද ලැබුවට පසුව ඉඳන් මේ අලුත් අවුරුද්ද සැමරීමෙනුත් පසුව ඉඳන් වෙසක් මංගලයට අපි ලෑස්ති වෙනවා. මේ ලෑස්ති වෙන්නේ අපේ මේ පුංචි කාලේදී අපි උණගස් ටිකක් හොයාගෙන ඒ ලී කෑලි ටික ගානට කපාගෙන වෙසක් කූඩුවක් හදලා හරිම ගෞරවයෙන් හිතේ හරි සද්දාවක් ඇතුව ඒ එක දෙයකට යොමු වෙලා ඉඳගෙන අපි මේ වෙසක් කූඩු ටික හදලා ඒ බුදුන් වහන්සේගේ මේ තෙමගුල සිහි කිරීම නිමිත්තෙන් අපි මේ පහන් කූඩු අපි නිර්මාණය කරනවා. ඊට අමතරව තොරන් නිර්මාණය කරනවා. මේ වගේ දේවල් පුංචි කාලේ අපි සිදු කරනවා. හැබැයි අද වෙද්දී මේ තියෙන මේ ව්‍යාපාරික ලෝකයේත් එක්ක මේ නවීන ලෝකයේත් එක්ක මිනිසුන්ගේ මේ පහසුව තකා අද මේ දරුවන්ගෙන් මේ නිර්මාණ ශක්තිය නැති වෙලා තියෙනවා. දැන් මහසෙන්නරණ අපි කතා කරන්නේ මේ රටේ මේ ඉන්න හෙළයෝ කොහොමද මේ අනාගත පරම්පරාවට මේ දැනුම ගෙනියන්නේ මේ පාරම්පරික වෙන මේ සංස්කෘතික මංගල්‍යයන් වල තියෙන මේ කටයුතු කොහොමද අනාගත පරපුරට අපි ලබා දෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම මේක බලන ආදරණීය අම්මලා තාත්තලාට මම ආදරෙන් මතක් කර සිටින්නේ ඔබගේ දරුවන්ට මේ පහන් කූඩු නිර්මාණය ගැන ඔබ කියලා දෙන්න. ඊට අමතරව මේවා මේ පහන් කූඩු අට පට්ටම් කූඩු තියෙනවා. 28 පට්ටම් කූඩු තියෙනවා, 18 පට්ටම් තියෙනවා. ඉතින් මේ වගේ නෙළුම් මල් තියෙනවා, තරු තියෙනවා. මේ වගේ විවිධ කූඩු වර්ග තියෙනවා. ඉතින් මේවා නිර්මාණය කරලා ඒ දරුවන්ට මේ අපේ මේ ධහම ගැන තියෙන භක්තිය කැමැත්ත වැඩි දියුණු කරන්න. ඉතින් ඒකත් එක්ක බුදුන් වහන්සේට සහ මේ ධර්මයට මේ දරුවන් ආදරය කිරීම සහ මේ පන්සලට ආදරය කිරීම විශාල වශයෙන්ම වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නැතිනම් මේ දේවල් එක්ක ගියාම තවත් එක මංගල්‍යයක් විදිහට තමයි මේක ඉදිරියේදී තියෙන්නේ. එතකොට මිනිස්සු මේකෙන් අයින් වෙලා ගියාට පස්සේ කඩේ තියෙන වෙසක් කූඩුවක් ගෙනල්ලා ගෙදර ඉල්ලයි. එතනින් එහාට පන්සලත් එක්ක ඈත් වෙයි. හැබැයි මේ දේවල් එක මේ තමාගේ මේ හිතේ සද්ධාවත් එක්ක මේක කරේ කිරීම තුලින් මේ දරුවෝ කිරීම තුලින් එයා ඒ දරුවන්ගේ දරුවන්ටත් මේක ඉදිරියට ලබා දීලා මේ ගමේ පන්සලත් එක්ක තියෙන සම්බන්ධය මේ දහමත් එක්ක ඉන්න මේ සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේක අපිට හොඳ අවස්ථාවක් අපේ රටේ ඉන්න අනාගත පරම්පරාවට මේ සියලු මේ නිර්මාණ දායාද කිරීම. ඒක නිසා හැමෝටම පින්බර සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මහසෙන්නරණ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.